Hi guys, ඔන්න දැන් ලංකාවෙත් ආයිත් පාරක් ෆුවල් වෙනුවෙන් QR කෝඩ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙලා තියෙනවා අපි ගාව තියෙන අපේ වාහනේ තියෙන ෆුවල් ටික හරියට කළමනාකරණය කරගන්න. ඉතින් ලෝකේ රටවල් කිහිපයක්ම වෙනකොට යුද්ධයකට ඈඳිලා තියෙන්නේ, හොමු සමුද්‍ර සන්ධිය වහලා තියෙන්නේ, තෙල් නැව්වලට ගහනවා, තෙල් ටැංකි වලට ගහනවා, මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි තවත් සමහර රටවල් වල තත්ත්වය ඉතාමත්ම සෝචනීයයි. සැලකිය යුතු ඉතාමත්ම සීමිත දින ගණනකට තමයි සමහර රටවල් වල ඉන්ධන ස්ටොක්ස් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ලංකාවේ රජයත් උන්න දැන් තීරණයක් කරගෙන තියෙනවා QR කෝඩ් එකකට ඉන්ධන නිකුත් කරන්න. ඉතින් ඒකත් එක්ක අද අපි වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ වාහනේ තියෙන ඉන්ධන ටික. එහෙමත් නැත්නම් ඔබ ෂෙඩ් එකකින් ගහගන්න මෙන්න මේ ඉන්ධන ටික කොහොමද හරියට කළමනාකරණය කරගන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔබේ ඩ්‍රයිවිං හැබිට්ස් වල, එහෙම නැත්නම් වාහනේ තියෙන සමහර දේවල් එක්ක අපිට කොහොමද මේ ඉන්ධන පරිභෝජනය සුරක්ෂිතව කරගෙන යන්න පුළුවන් කියලා. ප්‍රෝ ටිප්ස් ටිකක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක පළවෙනිම එක තමයි ඔබේ ඩ්‍රයිවිං හැබිට් එක. ඒතකොට ඩ්‍රයිවිං හැබිට් එක ගැන කතා කරනකොට පොඩි කරුණු ටිකක් කතා කරන්න හිතුවා. පළවෙනි එක තමයි අනවශ්‍ය විදිහට ඇක්සලරේට් කරලා අරයා විස්සර කරන්න, මෙයා විස්සර කරන්න, තමුන්ගේ ආවේගයට වාහනේ එලවන්න යන්න එපා. හැමතිස්සම හිතන්න තමුන්ගේ වාහනේ තියෙන ෆුවල් ටික ඇත්තටම සේව් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට මොනවාද ගන්න පුළුවන්, එලවන්න පුළුවන් විදිහ මොකක්ද කියලා. ඊළඟ එක තමයි 6 RPMs වල නැත්නම් අනවශ්‍ය විදිහට ඇක්සලරේට් කරන්න යන්න එපා. එතකොට වැඩිපුර ෆුවල් දහනය වෙනවා, නැත්නම් ඉන්ධන දහනය වෙනවා. ඊළඟ එක තමයි ඔබ තෝරා ගන්නා මාර්ගය. ඒතර ඔබ තෝරා ගන්නා මාර්ගය ගැන කතා කරපුවාම යන්න පුළුවන් කෙටිම මාර්ගය තමයි මෙතනදී වඩාත්ම යෝග්‍ය වෙන්නේ. ඊළඟට ඔබට ට්‍රැෆික් අවොයිඩ් කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. එතකොට ඔබේ ගමන ආරම්භ කරන්නට කලින් පොඩ්ඩක් බලන්න Google Maps එකෙන් එහෙම මොනවාද වැඩිපුරම ට්‍රැෆික් තියෙන්නේ මොන පාරවලද, අඩුම දුරක් තියෙන මොන පාරවල් වලද කියන එක ඔබට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. නැත්නම් ජර්නි එක හරියට ප්ලෑන් කරන්න ගමන පටන් ගන්න කලින්. ඒ වගේම තමයි විශේෂයෙන් මේ සතිය දවස්වල තියෙන මේ අධික ට්‍රැෆික් සහිත තත්ත්වය ගැන කතා කරනකොට පළවෙනිම එක තමයි ඔබට පුළුවන් නම් පොඩි වෙලාවක් කලින් ඔබේ කාර්යාලයට යන්න. කියන්නේ ඔබ ගෙදරින් පිටත් වෙන්නේ 7:00ට නම් පුළුවන් නම් පැය භාගයක් කලින් යන්න ඔබට පුළුවන් ට්‍රැෆික් එක අවොයිඩ් කරගන්න. නැත්නම් එහෙමත් නැත්නම් අඩු ට්‍රැෆික් එකකට මුහුණ දෙන්න. ඊළඟ එක තමයි විශේෂයෙන්ම ඔබේ වාහනේ තියෙන මෙකැනිකල් තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඔබේ වාහනේ තියෙන සමහර අංගුපාංග වලින් අපිට පොඩි ෆුල් කන්සම්ප්ෂන් එකේ වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. ඒ ටික තමයි දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනිම කාරණාව තමයි ඔබේ වාහනේ එන්ජින් එකේ ටියුන් අප් එක. එතකොට ඒ අවශ්‍ය කාලයේදී ටියුන් අප් එක කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ටියුන් අප් එක කරගන්න. විශේෂයෙන්ම ස්පාර්ක් ප්ලග් වල තත්ත්වයන්, ඒ වගේම තමයි ෆිල්ටර්ස් වල තත්ත්වයන්, එයා ෆිල්ටර් එක වගේ ෆිල්ටර්ස් වල තත්ත්වයන් ඉතාමත්ම බලපානවා ඔබේ වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එකට. ඊළඟ කාරණාව තමයි ඔබේ ටයර් ප්‍රෙෂර් එක. එතකොට වාහනේ තියෙන ටයර් ප්‍රෙෂර් එක ගත්තාම එක වාහනෙන් වාහනයට මේක වෙනස්. නිවැරදි ටයර් ප්‍රෙෂර් එක පවත්වා ගන්න. මොකද අඩු ටයර් ප්‍රෙෂර් එකක් තිබ්බොත් වාහනේ වැඩිපුර ෆුවල් කන්සම්ප්ෂන් එකක් වෙනවා, නැත්නම් වැඩිපුර ඉන්ධන දහනය වෙනවා. ඒ වගේම තමයි ටයර් අලයින්මන්ට් එක. එතකොට හරියාකාරව ටයර් අලයින්මන්ට් එක නැත්නම් වැඩිපුර ඉන්ධන දහනය වෙනවා. එතකොට මාස 6ක් ඇතුළත වගේ අලයින්මන්ට් එකක් කරලා නැත්නම් වඩාත් සුසුයි අලයින්මන්ට් සෙන්ටර් එකකට ගිහිල්ලා අලයින්මන්ට් එක චෙක් කරගන්න පුළුවන් නම්. මොකද අලයින්මන්ට් අවුල් වුණ ගමන් අනිවාර්යයෙන්ම වාහනේ තියෙන ෆුල් කන්සම්ප්ෂන් එක වැඩි වෙනවා. ඒක එතකොට ඕගොල්ලන්ට අවාසියක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ එක තමයි වාහනේ බර කියන එක. සමහර රියදුරෝ වාහනේ අලංකරණයට එහෙමත් නැත්නම් විවිධ මාදිරියේ කෑලි හයි කරලා නැත්නම් මොඩිෆයි කරලා තියෙන සරල වචනෙන් කිව්වොත්. එතකොට මේ මොඩිෆයි කරලා තියෙන සමහර යුනිට්ස් වලින් නැත්නම් සමහර අපිට මෙටල් බාර් එකක් වගේ දෙයක් හයි කරලා තියෙනවා නම් මේකෙන් අනවශ්‍ය බරක් වාහනේට එනවා. ඒ වගේම තමයි හුඩ් රැක්ස් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දුර ගමනක් යන්නේ නැත්නම් එහෙමත් නැත්නම් ඒ භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ නැත්නම් මේ වගේ හුඩ් රැක්ස් තියෙනවා. මෙන්න මේ හුඩ් රැක්ස් ගලවලා අයින් කරන්නට පුළුවන්. බාර් වගේ දේවල් තියෙනවා නම්, යකට මෙටල් බාර්ස් වගේ තියෙනවා නම් ඒ දේවල් ගලවලා අයින් කරන්න පුළුවන්. සමහර වාහනවල මැනුෆැක්චරර් විසින්ම ලබා දෙනවා ස්පෙයා වීල් එකකට වැඩි සංඛ්‍යාවක්. එහෙම නැත්නම් මොඩිෆිකේෂන් එකේදී කරපු දෙයක් වෙන්න පුළුවන් ස්පෙයා වීල් එකකට වැඩි තියෙන. ඒකට මෙන්න මේ අවස්ථාවේදී අනවශ්‍ය ස්පෙයා වීල් එකක් ගලවලා අයින් කරලා තියන්න පුළුවන්.
තවත් සමහර වාහනවල දැන් වෑන් වගේ වාහනයක් ගත්තොත් ගෙදර ඉන්නේ 2යි 3 දෙනයි වගේ නම් 4 දෙනයි වගේ නම් නමුත් වැඩිපුර සීට් පේලි කීපයක් තියෙනවා නම් ඒවා පාවිච්චියට ගෙනෙන්නෙත් නැත්නම් ඔබට මෙන්න මේ කළමනාකරණය කරගන්න වෙලා තියෙන මෙන්න මේ කාලය තුළදී ඔබට පුළුවන් මෙන්න මේ සීට් පේලි අනවශ්‍ය සීට් පේලි ටික ගලවලා පැත්තකින් තියන්න නැත්නම් වාහනෙන් අයින් කරන්න. එතකොට ඔබට වාහනේ තියෙන බර අඩු වෙනවා. මෙන්න මේ ආකාරයට ඔබේ වාහනය ඇතුලේ පොඩ්ඩක් කල්පනා කරලා වාහනෙන් වාහනයට වෙනස් නිසා ඔබට වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒ වෙනස්කම් වලට යන්න. ඊළඟ කාරණාව තමයි ඔබේ වාහනේ AC භාවිතය. එතකොට ලංකාවේ සමහර පළාත් තියෙනවා ඇත්තටම AC එකක් අවශ්‍ය නැහැ ක්ලයිමේට් එකත් එක්ක AC එකක් අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ වගේ කාලවල වලදී ඔබට පුළුවන් AC එක භාවිතා කිරීමෙන් වැළකීලා ඉන්න. ඒ වගේම තමයි තවත් සමහර පළාත් තියෙනවා AC එකක් නැතුව නම් යන්න විදිහක් නැහැ එළියට. විශේෂයෙන් මේ දවස්වල ඉතාමත්ම ග්‍රීස්මයි කාලගුණේ තියෙන එකත් එක්ක AC එකක් නැතුව වෙනවා කියලා කියන්නේ ඉතාමත්ම අපහසුයි. අන්න ඒ වගේ අවස්ථාවක ඔබට අවශ්‍ය වෙලාවට විතර AC එක ක්‍රියාත්මක කරලා අනිත් වෙලාවට AC එක ඔෆ් කරන්න පුළුවන්. සමහර වාහනවල සෙන්සර් එකක් තියෙනවා ක්ලයිමේට් කන්ට්‍රෝල් එක ඔටෝමැටිකලි වෙන්නේ. තවත් සමහර වාහනවල එහෙම ඔටෝමැටිකලි වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මැනුවලි තමයි ඒක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒතකොට අන්න ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද AC එක ඔන් කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වැඩිපුර ෆුවල් දහනය වෙනවා. ඊළඟ එක තමයි ඔබ පෙට්‍රල් ගහගන්නේ කොහෙන්ද කියන එක. විශේෂයෙන්ම ඔබ පෙට්‍රල් ගහගන්න තැන ඉතාමත්ම වැදගත්. ඔබ දන්න කියන විශ්වාසවන්ත ෂෙඩ් එකකින් පෙට්‍රල් ගහගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. ඔබට මතක ඇති මීට කලින් මේ වගේ ඉන්ධන අර්බුදයක් තියෙන කාලයේදී ගැටලුකාරී තත්ත්වයන් සමහර ෂෙඩ් වලින් වාර්තා වුණා. පෙට්‍රල් එක්ක වතුර කවලම් වෙලා ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් ඉන්ධන වර්ග කවලම් වෙලා ගියපු අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට විශ්වාසවන්ත ඔබ හොඳින්ම අඳුරන ෂෙඩ් එකකින් පෙට්‍රල් හරි ඩීසල් හරි ගහ ගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. අවසාන පොයින්ට් එක ඇත්තටම ඔබට සහ එහෙම නැත්නම් විශේෂයෙන් රස්සාවල් කරන අයට වැදගත් වෙන කාරණාවක්. අන්තිම පොයින්ට් එකේදී මම කල්පනා කරේ work from home වගේ opportunity එකකට යන්න පුළුවන් නම් හුඟ දෙනෙක්ට ඇත්තටම තමුන්ගේ මේ fuel පරිභෝජනය කළමනාකරණය කරගන්න පුළුවන්. මේක ඇත්තටම හැමෝටම අපහසුකාරී කාල පරිච්ඡේදයන් වලදී තමුන්ට සහයෝගය ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මම මූලික වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ඇති මේ වගේම අදහස්, ඒ වගේම තමයි මට නොපෙනිච්ච තවත් avenues. ඉතින් මේක platform එකක් කරගන්න ඔබේ අදහසුත් අපේ comment section එකේ සඳහන් කරන්න.